බලන්නකො මේ අවුව අයියෝ මට පාවෙලාගේ මගේ ස්කින් එකත් එක්ක ඩැමේජ් වෙනවානේ මට තේරෙන්නේ නැහනේ කියන දේ දාන්නම් කිව්වනේ ඉතින් ඇයි තේරුම් ගන්න නැත්තේ අපි විනාඩි 5ක් දෙන්න විනාඩි 5ක් නැතුව අනිවාර්යයෙන්ම එනවා ඔය තමයි යන්නේ ලොකෝයි පොඩ්ඩක් ඉන්නකෝ බා මම කතා කරන්න විනාඩි 5ක් දෙන්න ඒ පොඩි අදිසිය ගිලෙන්නද හරි මන් දන්න ඔබ අදිසි කියලා ගිලෙන්න ටක් හරි මනුස්සයෝ යන්නේ පාර බලන්න නෝ බස් පේන්නේ හරි සෝරි අයියා සෝරි අයියා නම් හරි සතුටින් ඉන්නවනේ අයියා. කවුරුත් නැද්ද අපිට එකක්වත් හදලා දෙන්න? ලීන හිටියා මම නෑ බං මල්ලි මේ නාට්‍යයක් බලන්න. එහෙමද? ඔව්. මල්ලි කොහෙද? මම දැකලා නැහැ මීට කලින්. මම අයියේ අද තමයි මෙහෙට ආවේ. මම ගම හොරෝ පතන්නේ. බුදුහාම. හරි බං. දැන් මල්ලි උඹ මට පේන්නේ දුකෙන් වගේ ඉන්නේ මොකද? කේස් එක. නෑ මම දැන් මේ ගමට ආවේ මේ මගේ කෙල්ල බලන්න. කෙල්ල බලන්න කෑල්ල කෑල්ල කිව්වේ නෑ මේ කොළඹ භාෂාවෙන් අපි කෙල්ලන්ට කියන්නේ කෑල්ල කියලා. ඒ මොකද දන්නේ නෑ නේ අයියේ මේ දේවල්. හරි දැන් මොකද දැන් උඹ නිකන් දුකෙන් ඉන්න කෙල්ල හම්බෙලා ආතල් එකේ ඉන්න එපයි කොල්ලෙක් වුණා. අයියා කවාටව කතා කරන එක නතර කරා. මම ඒකින්ද තමයි එයාව හොයාගෙන ආවේ. ඔව්. දැන් මේ වෙද්දි මට අද මේ එද්දි දැක්කයි බස් හෝල්ඩ් එකේ වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා. අයියෝ මාව දැකලා නොදැක්ක වගේ ගියානේ. හරි දකින්න නැද්ද උඹකින් කතා කරාද ඊට පස්සේ? මම ගිහිල්ලා පස්සෙන් කතා කරා. මට හොඳටම බැන්න අයියා. බලනව තමුසේ හැටි. තමුසේ මට හරියන්නේ නැහැ දැන් ගැලපෙන්නේ නැහැ. ඒව කියලා මට හොඳටම බැන්න අයියා. හරි ඒක දැන් ඇත්ත බං. මටත් උඹව දැක්කම මටත් තේරුණා ගැලපෙන්නේ නැහැ කියලා. කොළඹට නම් බලපන් උඹ ගමේ ගොඩේ බයියෙක් වගේනේ කොළඹ වෙලා තින්නේ. ඔය ඉතින් මේ ගමේ හැටිනේ අයියේ ඉතින් හරි ඒක නෙමෙයි වැඩේ. හරි. අපි මෙහෙම දෙයක් කරමු. මේ බලපන් මම මේ බලන නාට්‍යයක් බලනවා. අර උඹ දන්නවද දාලා දෙනවද දෙවණිනම කියලා? අනේ නෑ. අපේ පැත්තට ඔය මේ ටීවී කෑලි බලන්න විදියක් නෑනේ. මේ සිග්නල් ලඟු ඉන්නේ. සිග්නල් නෑ. හරි දැන් උඹ කොළඹ ඉන්නේ නේ. මං කියන්න. උඹ ටික දවසක් කොළඹ නැවතියා. මං ගෝ මොඩ් කළත් ගන්න. අයියේ ලොකු දෙයක් අයියේ. සරුන් එකක් තියෙනවා. එතනට දාලා බෝ මං සම්පූර්ණ වෙනස් කරලා ගන්නම් ආයි කොළඹ පොරක් වගේ. අයියේ කින් සිද්ධ වෙනවා අයියේ. ඉතින් මේ නාට්‍යයක් බලලා. ඔය නාට්‍ය තියෙනවා දෙවණිනිම කියයි අර ඉනිම මේ ඉනිම සංගීතේ වල තියෙනවා ලස්සන නාට්‍ය. මේ නාට්‍යයක් බලලා පොඩ්ඩක් ඒ වගේ ලස්සන පොඩ්ඩක් ජීවත් වෙන්න හදපන් බං මේ කොළඹ මේ. හරි. රයිට්. මේ දැන් මගේ යාළුවෙක් එනවා කිව්වා දැන්. ඌ ආවට පස්සේ මම උඹ එක්ක යන්න. රයිට්. හරි. ඉතින් සිද්ධ කතා විලාසෙ පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ හැබැයි. ඔය නිකන් අනේ අයියා මයියා ගන්න බෑ එහෙම. හරිද? ඒකත් මචං අඩෝ අර ඒ වගේ මේ කොළඹ භාෂාව තියෙන්නේ. හරිනේ? ගන්නකාරි නෑනේ. හරි. දැන් අපි යමු. අර අපේ කොණ්ඩේගේ සම්මතයක් තියෙනවා. මම උඹ එතන දාන්න. උඹට එතන ලස්සන වැඩක් දාලා ගනි. හරිද? බාබර් සාප්පුවන්නේ. ඔව් බම්. බාබර් සාප්පුව යකෝ මං ගොඩේ භාෂාව වෙනස් කරගන්න කියලා. සැලුන්. ඔව් යම. සැලුන් නෙමෙයි සැලුන්. හරි. අම්මා නිමා. මේ අවුල බම් මේ හොරපතානේ බහණ්ඩයක් බං. බලපන් මුගේ හැටි නේ. තැප්පිලා ගියා. නෑ. ඉතල බලව කවුද කියලා. අනේ අයියේ සමවෙන්න ඇත්ත දැක්කේ නෑ මම ඇඟේ. හරි බං ගණන් ගන්නවා මේ බූට් එකක් කාලා මම ඇවිල්ලා තියෙනවා. හරි. දැන් තාම රබර් කැලි බඩේද කොහෙද? මේ මට පොඩි ගමනක් යන්න තියෙනවා. බාපේ කොන්දයි. මෙන්න මූ අර කොණ්ඩාගේ සල්ුනේට දාන්න මචං මේ දාලා ඔබ පස්සේ මම හම්බෙම් මම යනවා. පොඩි ගමනක් යනවා. කොණ්ඩාගේ? ඔව් කොණ්ඩායකට දාන්න කොණ්ඩායකට. අයියා බොහොම ස්තුතියි අයියා. හරි පොඩ්ඩක් එන්නකෝ. අයියා
ඒනවා මතක නෑනේ. කවුද? ඒක මතකද මීට මාස 3කට ඉස්සෙල්ලා තමයි අයියා මට හරියට හම්බුනේ. මාස 3කට කලින්. මේකනේ බම්මල්ලි. ඔය සමාජෙකින් දහසකුත් මිනිස්සු හම්බ වෙන දවසක මතකෙ තියෙනවා. අයියට මතකද හොරපතන ඉඳන් කොල්ලෙක් ආවා. අම්මගයි බෙට්ටේ ඉන්නේ හොරපතන ඩෑල් එක. අඳුර ගන්නත් බෑනේ. බෑ හොඳ හැන්ඩියා වෙලා දැන් ජොබක්වත් මොකක්වත් සෙට් කළාද කෑල්ලක් එම සෙට් කළාද? ඔව් මම දැන් කම්පැනි එක වැඩ කරනවා. නෑ එල. ඉතින් මොකෝ වෙන්නේ කෑල්ලක් එම දැන් නෑ ඉතින් පෙන්නෙන්නම් කෑලි දෙක තුනක් ටෝක් කරපුවාට. කෑලි ටෝක් කරන්නේ කෙල්ලෝ ඉන්නවා. ඔක්කොම ඉතින් මගේ යාළුවෝ තමයි ඔෆිස් එකේදී. යාළුවෝ උනාට බං එකක් සෙට් කරගනි. නෑ අයියා. අර අයියා මලලා නාට්‍යයක් වෙන්න ඕනේ. ආ රයිට් අර දෙවෙනිම මම තාම බලන්නේ ඒක. තාම බලන්න. මමත් බලනවා තාම. මම ඒකේ තියෙන විදියට ඒකෙන් කොල්ලයින් ආපේ අනුස් සුපරි ඇක්ටර් මම ඇත්තම කිව්වොත් ඒ කැරක්ටර් එක වගේ පොඩ්ඩක් වෙනස් වුණා. එල. දැන් ඒ විදියට තමයි වැඩ කරන්නේ. හොඳ. මම බලන් ඉන්නවා ඒ වගේම කෙල්ලෙක් කියලා මගෙන් අහනවා. ඔව් දැන් එහෙමනේ කෙල්ලෝ ගොඩක් ඉන්නවා නේ. උඹත් පොඩ්ඩ ලයින් එකක් දාන්න. ඒක කෙල්ලෙකුට ලයින් එකක් දාලා කවදාද යහයි. එතනින් පොඩ්ඩ ඉවසලා ඉඳපන් මොකද හදිස්සියෙන් ඉපා මේ වෙලාව. බලමු මොකද වෙන්නේ කියලා මාත් ඒ වගේ අහනකම් බලන් ඉන්නවා. හරි දැන් මේ කොහෙද යන්නේ? ඔව් මේ මම ෂොප් එකට අයියා සොෆ්ට් ඩ්‍රින්ක් එකක් කියමුකෝ. සොෆ්ට් ඩ්‍රින්ක් එක යාන්කෝ Kalabi harmenya Selengi hu itilah Rahasiru tawera Indi mihima kisida Ta la 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 Ta la 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 Ta la 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 මට ඔයාව දැකලා පුරුද්දක් තියෙනවා. මෙතන අපි හම්බෙලා තියෙනවා. මට නම් මොනිච්චි නෑ. මට මතක විදියට දැනට අවුරුදු 10කට 15 විතර කලින් වගේ තමයි පොඩකින් අර හොරපතානේ ඉඳලා අයියා ආයේ ඔයා අයියා වන් තමා ඔරුපතන් ඉඳන් අයියා නේද අර සලූන් එකට එක්කගෙන ගියා. ඔව් මට දැනුනේ මතක් වුණේ මාරු අයියා ගොඩක් වෙනස් වෙලානේ. පල්ලිත් වෙනස් වෙලානේ. මොකද මේ මොන්ටි රවුලි ඉතිලා දැන් වයස අපේ වයසයි තමයි ඉතින්. අනේ කියන්න දෙයක් නෑ අයියා. මාර ප්‍රශ්නේ තමයි අයියා මට උනේ. ඒක දැන් ධර්මුණු ගුරුවෙම ඉන්නවනේ. ධර්මුණු ගුරුව නෑ අයියා මට. අයියා මතකද මේ තාමත් යනවා ඒ නාට්‍ය. ඔව් අර දෙවනීනිමනේ මම තාම බලනවා ඉතින්. ඒකේ ඉන්න නළුව වගේ මං අර මගේ ජීවන රටාව ගෙනිච්චානේ. ඔව් දැන් ඒකේ නළුවා නම් කහද බැන්දානේ. ඒකේ නළුවා බැන්දා. මං ඒකේ නළුවා වගේම කෙල්ලෙක් ආනකම් බලාගෙන හිටියානේ. තාම ඉතින් කෙල්ලෙක් ඇහුවේ නැහැ. තාම ඇහුවේ නෑනේ අයියා. මං දන්නේ නැතුව අන්තිමට මම වයසට ගියා. Music